දෙපැත්තෙන් වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ අස්ථි ධාතුන් වහන්සේලා බුදු සිරුරට දරා වැඩ සිටි අස්ථි ධාතුන් වහන්සේලා. මේ රතුපාට බෝලදකේ තමයි. රතුපාට බෝලදකේ දෙපැත්තේ වැඩ ඉන්නේ. විශේෂ ධාතුන් වහන්සේ නමක් ඉන්නවා අම්මලට දකින්න අවස්ථාව දෙන්න ප්‍රාතිහාර්ය පාන්නේ එන්නේ. මේ ලොකු පාට බෝලයක් කියන්නේ ඒ බෝලේ උඩින් බලන්න ඔය ධාතුන් වහන්සේ අපිට පූජා කරේ ගම්පහ ප්‍රදේශයේ අපේ පින්වත් අයියා කෙනෙක්. ඒ අයියාගේ ගෙදර ලස්සන ධාතු මන්දිරයක් තියෙනවා. ඒ අයියා ගොඩාක් ධාතුන් වහන්සේලාට උපස්ථාන කරන නිසා ඒ අයියාට පණිවිඩයක් ලැබෙනවා පරණ වලව්වක කරඬුවක් තියෙනවා ගිහිල්ලා අරලා බලන්න. ඊට එයාගේ යාළුවෝ ටික ගිහිල්ලා බාබාගතුන් වහන්සේට පූජාවක් කරලා වන්දනා කරලා කරඬු වැරලා බලනවා. ඒ කරඬු වැරලා බලනකොට ඒ කරඬු ඇතුලේ තව කරඬුවක් තියෙනවා. ඒ කරඬු ඇතුලේ ධාතුන් වහන්සේලා 19ක් වැඩ ඉඳලා තියෙනවා. අපේ ධාතුන් වහන්සේලා කළු පාට. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා කළු පාට නැහැ. රහතන් වහන්සේලාගේ මුගලන් මහරහතන් වහන්සේගේ අඟුලිමාල මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා කළු පාටට හුරු වුණාට කළු පාට අස්ථි ධාතුන් වහන්සේලා නැහැ. ඒත් මේ අයියට සැකයක් ඇති වෙලා තියෙනවා මේ සර්වඥ ධාතුන් වහන්සේලා නෙවෙයි කියලා. ඊට පස්සේ මෙයා පිරිසුදු බෝල් එකක් අරගෙන පැන් ටිකක් දාලා පිරිත් කරලා ධාතුන් වහන්සේ රණින් හදපු හැන්දකින් එක ධාතුන් වහන්සේ නමක් අරගෙන අර පැන් වාදනයේට තැන්පත් කරලා. පැන් වාදනයේ ළඟට ඩිස්ක්‍රීන් පෙත්තක් දිය වෙනවා වගේ කිඳා බහැලා තියෙනවා අර කළු පාට ටික ගැලවෙලා. ආයි ධාතුන් වහන්සේ වඩම්මන්න යනකොට දල වාදනයෙන් උඩට ඔහම පැන නැගිලා මෙහිම ප්‍රදක්ෂිනා කරලා ගිද්දි දිනිච්ච කරඬුවට වැඩලා. ඒ ධාතුන් වහන්සේලා 19 එක නමක් තමයි මේ වැඩ ඉන්නේ දකින්න අවස්ථාව ලැබලා තියෙන්නේ. භාගතුන් වහන්සේගේ ආශ්චර්ය අදටත් ජීවමාන උන්වහන්සේගේ ආශ්චර්ය අපිට සිහි කරගන්න මේ නැත භාගයේ වෙච්ච සිද්ධියක්. පින්හපේ හඳුරන්නේ ඕක විශේෂ ධාතුන් වහන්සේ නමක් ඉන්නවා අම්මලට දකින්න පුළුවන් නම් යාර පොඩි කරඬුව තියෙන්නේ මේ පැත්තේ. පේනවද? ධාතු කරඬු. මේ ධාතුන් වහන්සේ අපිට පූජා කළේ අහලා තියෙනවද දන්නේ කොළඹගම පොඩි හාමුදුරුවෝ කියලා ගල්ලෑ පිටියේ ප්‍රේමරතන හාමුදුරුවෝ කියලා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ තමයි මේ ධාතුන් වහන්සේලා දෙනමක් අපිට පූජා කළේ. උන්වහන්සේට මේ ධාතුන් වහන්සේලා ලැබිලා තියෙන පිළිමතල. මහත්යෙකුගේ ගෙදරින් මේ මහත්යා පිත්තල බඩු හදලා විකුණන කෙනෙක්. එයාට පන්සලකින් ලැබුණ පිත්තල බඩු ගොඩක තිබිලා තියෙන පොඩි රඹුටන් ගෙඩියක් වගේ පිත්තල රඹ. එයා ඒක කෝවට දාලා උණු වෙනවා. උණු වෙලා නැහැ. කෝවට දැම්මම ඕන එකක් උණු වෙනවනේ. මෙයා මේක දෙතුන් වතාවක් දාලා උණු වෙන්නේ නැතිකොට මීට මැදින් කපලා බලනවා. මැදින් කපලා බලනකොට ධාතුන් වහන්සේලා 59ක් විතර ඇතුලේ වැඩ ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි උණු වෙලා නැහැ. ඉතින් සායනහසට පූජා කරලා තියෙනවා. ඒ පූජා කරපු ධාතුන් වහන්සේලාගෙන් දෙනමක් අපිට උසානාසි පූජා කරා. ඒ තියෙන යාළුවනේ මෙන්න මේ දෙනමනේ ආවද? ඔය එක නමක් අනිත් නම මේ පැත්තේ වැඩ ඉන්නවා. හොඳයි. අනිත් පැත්තේ නම මේ පැත්තේ ධාතුන් වහන්සේලා අර ටිකක් රත් වෙලා මේ පාට වෙනස් වෙලා තියෙනවා. අද ඒ ස්වාමීන් වහන්සේගේ ධාතු මන්දිරේ අදටත් ඒ ධාතුන් වහන්සේලා වැඩ හිටපු රමුතන් බෝලේ වගේ කොටසක් තියෙනවා. දැනට ධාතුන් වහන්සේලා ඇතුලේ වැඩ ඇලිලා ඉන්නවා රත් වෙන පාලට උණු වෙලා නැහැ ධාතුන් වහන්සේලා. සාදු සාදු. හඳුනේ තව මේ පුංචි කරඬු වහන්සේලා හැම කරඬුවකම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඔව්. ඒ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඔය ධාතුන් වහන්සේලා 100ක් නමකට වඩා අධික ප්‍රමාණයක් අපේ මේ ධාතු මන්දිරය ඇතුලේ වැඩ ඉන්නවා. 100ක් නමකට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ ඉන ධාතු මන්දිරේ. ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා රහත අඳුනාගත් රහතන් වහන්සේලා 16 නමකගේ තව අඳුනා නොගත් රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. කරඬුන් වහන්සේගේ තමයි අපේ අර රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. 16 රහතන් වහන්සේලා 16 නමකගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ මෙතන. ධාතුන් වහන්සේලා අපිට ඉඩ මදි නිසා එහෙමයි තැන්පත් කරලා තියෙනවා. ඔබ වහන්සේ මෙතන මේ ඉඩ මදි නිසා එහා පැත්තෙන් ධාතු මන්දිරය අලුතින් හදනවා. අලුතින් කියන්නේ මෙතන පොඩි ඉඩසක් තියෙන්නේ. එහෙමයි. ඒ නිසා ඉඩ මදි නිසා අපි එහා පැත්තෙන් ධාතු මන්දිරේ කටයුතු ටික හදාගෙන යනවා. හදාගෙන යනවා. හදාගෙන යනවා. ආවද මේක බලන කෙනෙක්. ඒකට මොන හරි දායකත්වයක් දෙන්න පුළුවන්. දායකත්වක උදව් කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපිට දැනට තියෙන අඩුපාඩු ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න බුදුරජාණන් වහන්සේගේ අපි මංජුසාවක් හදනවා. ඒක රත්තරන් දිදි තඹ මණික් කල්ලලා තමයි හදන්නේ. එහෙමයි. ඒකට තමයි අපිට විශේෂ දායකත්වයක් අවශ්‍ය කරලා තියෙන්නේ. ඒකට ලොකු මුදලක් යනවා. ලක්ෂ 15ක වගේ මුදලක් යනවා. ඒ ටික හදන්න. අනේ එහෙමයි. ඒක විතරයි දැනට තියෙන අනිත් කටයුතු කාර්යයන් තියෙන්නේ. මේ වැඩි ඉන්න ධාතුන් වහන්සේලා නේ. මේ වැඩි ඉන්න ධාතුන් වහන්සේලා. ප්‍රධාන කරඬු ඇතුලේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න අපි තාම අවුරුදු 7කට වැඩි මේ මන්දිරය හදලා පූජා කරලා. එහෙමයි. අපි තාම විවෘත කරලා නැහැ. එහෙමයි. අපි අලුත් මන්දිරයට ධාතුන් වහන්සේලා වඩම්මනකොට තමයි කරඬු විවෘත කරන්නේ. තව විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා. මේ බුද්ධ ප්‍රතිමාව පේනවාද? අවුරුදු 300කට වඩා පරණ බුද්ධ ප්‍රතිමාවක් නැඳ වැඩ. අවුරුදු 300කට වඩා. අවුරුදු